එතන ඉඳන් මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අපායෙන් අපායට වැටි වැටි මේ නිරේට ඇදිලා ගිය කෙනාට යමපල්ලෝ වද දෙන ආකාරය තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. යම රජුරු පස්සරයක් මතක් කරනවා ඉම්බා පුරුෂයෙක්. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා මං කරපු අකුසලේ Tamanට පස්සරයක් මතක් කරලා යම රජුරු බේර ගන්න ක්‍රමයක් නැත්නම් නිහඬ වෙනවා. අන්න එතනදී යමපල්ලෝ ඇතුළට ඇදලා ගන්නවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිරිපල්ලෝ මේ කෙනා ඇතුළට ඇදලා අරගෙන ඉස්සල්ලාම කරන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච පොළවක උඩු බැලි අතට දාලා උල් 5ක් ගහනවා කියන. අත් දෙකට උල් 2ක් ගහනවා, කකුල් දෙකට උල් 2ක් ගහලා පපුවට උලක් ගහලා ගිනියම් වෙච්ච පොළවක උඩු බැලි අතට දාලා තියෙනවා. දැන් එතකොට කෑ ගහනවා, විලාප දෙනවා, දෙවණක් කරනවා, මුළු ඇඟම පිච්චෙනවා. වෙනසක් තියෙනවා, චුත වෙන්නේ නැහැ. කර්මී ගෙවිලා අවසන් වෙනකන් කොච්චර පිච්චුණත් ගිනියම් වුණත් ආයෙමත් එතනම පහළ වෙනවා. ශරීරයේ ඒ විදිහටම පහළ වෙනවා. ආයෙමත් පිච්චිලා යනවා, ආයෙමත් පහළ වෙනවා. චුත වෙලා යන්නේ කර්මී ගෙවිලා අවසන් වෙනකන් චුත වෙන්නේ නැහැ කියන්නේ. දැන් මෙහෙම එකපාරක් දෙපාරක් දවසක් දෙකක් තුන් පාරක් නෙමෙයි. සමහරු අවුරුදු 10 ගණන් ගිනියම් වෙච්ච පොළවේ උඩු බැලි අතට ගහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නිරිපල්ලෝ කර්මානුරූපීව රත මවා ගන්නවා කියන කරත්ත වගේ රත මවනවා. ඒක අපායේ පහළ වෙන මැවෙන දෙයක්. මේ රත මවාගෙන යමපල්ලෝ ඒව උඩ නැගලා මේ පොළවේ උල්වල ගහලා පොළවේ දාලා තියෙන ගිනියම් වෙච්ච පොළවේ උඩු බැලි අතට දාලා තියෙන අයගේ ශරීර උඩින් අර රත එහාට මෙහාට යනවා කියන. පපුව උඩින් යනකොට ගිනියම් වෙච්ච කරත්ත රෝද කියනවා තියෙන. මුළු ශරීරෙම උණු වෙලා දෙකට වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. අත උඩින් යනකොට අත උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. බෙල්ල උඩින් යනකොට බෙල්ල උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. අන්න ඒකයි වෙනස. දැන් මනුස්ස ලෝකේ නම් අතපය කැපුවොත් එක්ක බෙල්ල කැපුවොත් මිනිස්සයා මැරලා කොහේ හරි උපදිනවා. හැබැයි නිරේට ඇදිලා ගියාට පස්සේ එතන තියෙන්නේ ඕපපාතික ශරීරය. මේ ඕපපාතික සියුම් ශරීරයේ ස්වභාවය අර වේදනාව දැනෙනවා ඒ විදිහටම. කෑ ගහනවා, විලාප දෙනවා, දෙවණක් කරනවා. හැබැයි චුත වෙන්නේ ආයෙමත් ඒ විදිහටම ශරීරය සකස් වෙලා ඒ වේදනාව නැවත නැවතත් ඒ විදිහට විඳිනවා. එතකොට මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගාණක් අර ගිනියම් වෙච්ච පොළවේ උඩු බැලි අතට දාලා උල් වලින් ඇනලා පොළවේ උඩු බැලි අතට තියලා කර්මානුරූපීව මවාගත්ත රතවල නිරිපල්ලෝ මේ අයගේ ශරීර උඩින් එහාට මෙහාට ගිනියම් වෙච්ච කරත්ත රෝද තියෙන රතවලින් එහා මෙහා යනවා කියන. මෙහෙම කාලයක් වද දීලා එතනින් උල් වලින් ගලවලා ඇදලා ගන්නවා. ඇදලා ගත්තට පස්සේ ඊළඟට කරන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච වෑයක් අරගෙන කකුල් දෙකෙන් අල්ලලා හිස දක්වාම රහිනවා කියනවා. හම රහිනවා, මස් රහිනවා, නහරවැල් මේ ඔක්කොම රැහැලා ඇට සැකිල්ල දක්වාම රැහැලා ගිනියම් වෙච්ච පොළොවකට වීසි කරනවා කියනවා. ඒ වීසි කළා ටික වෙලාවක් යනකොට ආයෙමත් අර විදිහටම ශරීරය සකස් වෙනවා. දැන් ඔබ හිතන්න කෙනෙක්ව පණ පිටින් හම ගලවනකොට මේ ශරීරේ මස් ගලවනකොට වෑයකින් ශරීරේ රහිනකොට යම් වේදනාවක් දැනෙයිද ඒ විදිහම වේදනාවක් අර නිරිසත්‍යයටත් දැනෙනවා. එකම දෙයයි කෑ ගහනවා, විලාප දෙනවා මිසක් ඔහුට බේරෙන්න අතක් නැහැ. යමපල්ල ඔහු අල්ලගෙන කකුල් දෙකෙන් අල්ලගෙන හිස දක්වාම එක පැත්තකට රහිනවා. එහෙම රැහැලා වීසි කරනකොට ආයෙමත් ශරීරය ඒ විදිහටම සකස් වෙනවා. එතකොට මොකද කරන්නේ? ආයෙමත් අල්ලලා අරගෙන දැන් අනිත් පැත්තට අල්ල ගන්නවා. හිසෙන් අල්ලගෙන කකුල් දෙක දක්වාම වෑයකින් අනිත් පැත්තට රහිනවා කියන. මෙහෙම රැහැලා ආයෙමත් ඇට සැකිල්ලටම රහිනවා කියන. එහෙම රැහැලා වීසි කරනකොට ආයෙමත් ශරීරය අර විදිහටම සකස් වෙනවා. හැබැයි චුත වෙලා යන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. දැන් බලන්න මේ වගේ අපායට වැටුණාට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගාණක් නිරේ තුල මේ නිරිසත්ත්‍යයන් මේ අපායේ ඉන්න අයට යමපල් ওই විදිහට වද දෙනවා කියන. වෑයවල් වලින් රැහැලා ඇට සැකිල්ල දක්වාම රහිනවා කියන. ඔහොම කාලයක් ගත වෙලා යනකොට දැන් රැහැලා
ඊට පස්සේ මොකද කරන්නේ? ගිනි අලු තියෙන අඟුරු පර්වතයක් තියෙනවා කියන ගිනි ගන්න. අපි හිතමු සාමාන්‍යයෙන් ගිනි ගන්න නිකන් ගිනි කන්දක් වගේ තියෙන පර්වතයක් ගැන. ගිනියම් වෙච්ච පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ දිගේ කස පහර දිදී රත් වෙච්ච යකඩ පතුරු වලින් කස පහර දිදී පර්වතයට නගනවා කියන. ගහන් බේරෙන්න අතක් නැහැ. අර පහර දෙනකොට කෑග ගහ පර්වතයේ දිගේ දුවනවා. වෙන කොහෙද දුවන්නද? එතකොට මේ පර්වතයේ දිගේ දුවනවා, කෑ ගහනවා, විලාප දිදී දුවනවා. එහෙම දුවගෙන ගිහිල්ලා කොහෙට හරි කමන්නේ පනිනවා. දැන් බලන්න මිනිස්සු ගොඩ නැගිලි ගිනි ගන්නකොට ගොඩ නැගිල්ලෙන් පනිනවා. ඇයි ඕන දෙයක් වෙච්ච දෙන් කියලා පනිනවා සමහරු. ජීවිතයේ අවදානමත් එක්ක එක දුකක් විඳිනකොට ඊළඟ තැනට පනිනවා. අන්න ඒ වගේ මේ පර්වතීන්ට නැගලා උඩින් යමපල්ලු පන්න පහර දෙනකොට ගිනියම් වෙච්ච පර්වතයට නැගලා උඩින් පනිනකොට ඊළඟට වැටෙන්නේ ලෝකුඹ කියන නිරේට කියන. මේ පර්වතයෙන් පල්ලට පැනපු ගමන් වැටෙන්නේ ලෝකුඹ කියලා තවත් අපායක. ලෝකුඹ නිරේ ගැන දේශනාවේ සඳහන් වෙන්නේ විශාල භාජනයක් වගේ කියනවා. නිකන් කල්දේරමක් වගේ කියලා නිකන් හිතන්න. පුංචි එකක් නෙවෙයි යුදුම් ගානක් විශාල. මේ භාජනයේ පෙන බුබුලු දානවා වගේ ගිනියම් වෙච්ච මේ ලෝදිය පිරීලා තියෙන්නේ කියනවා. මේ ලෝකුඹ කියන මේ නිරේට වැටෙනකොටම නිරිසත්‍යයන්ගේ ශරීර උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයකට පත් වෙනවා කියන. අර ලෝදියට වැටෙනකොටම ශරීරය හේම උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙනවා. දැන් තියෙන ශරීරේ පෙන ගුලියක් වගේ. ඇස් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා. හැබැයි ශරීරේ පෙන ගුලියක් වගේ උණු වෙලා තියෙන. මේ පෙන ගුලියක් වගේ ශරීරේ ටික අර ලෝකුඹ නිරේ අඩියට යනකම් යන්න අවුරුදු දහස් ගාණක් යනවා කියන. එහෙම ටික ඇතුළට ගිහිල්ලා කාලයක් යනකොට ගිහිල්ලා අඩිය වදිනවා කියන. අඩිය වැදිලා ආයෙමත් ටික උඩට ඇවිල්ලා උඩට මතුවෙන්න අවුරුදු දහස් ගාණක් යනවා. ඒ කාලය තුල කෑ ගහනවා, අඬනවා, විලාප දෙනවා, වේදනාව විඳිනවා. හැම මොහොතෙම දුක් වේදනා දැනෙනවා. හැබැයි බේරගන්න කෙනෙක් නැහැ. චුත වෙන්නේ නැහැ. එතනින් බැහැලා වෙන දිහාකට යන්න බෑ. චුත වෙන්න බෑ. මුළු ශරීරෙම උණු වෙවි වේදනාවින්දට චුත වෙලා යන්නේ නැහැ කියන. ඔක තමයි ලෝකුම නිරේ ස්වභාවය. ඔය විදිහට සමහරු අවුරුදු දසදහස් ගණන් කල්ප ගණන් මේ ලෝකුම නිරේ උඩට පහළට යමින් පෙන ගුලියක් වගේ උණු වෙච්ච ශරීරයක් ඇතුව නිරිසත්‍යෝ මේ අපාය දුක් විඳිනවා කියනවා. ඔහොම කාලයක් ගත වෙලා යනකොට යමපල්ලෝ මොකද කරන්නේ? බිලී කොකු වගේ කොකු දාලා අර ඉන්න සත්වය අරගෙන කරකෝලා වීසි කරනවා කියන මහා නිරේ. එතනින් විසි වෙලා වැටෙන්නේ මහා නිරේට වැටෙන්නේ ඊළඟට. මහා නිරේ තමයි ආනන්තරී අකුසල් කරගත්ත අය කෙලින්ම වැටෙන අපාය තමයි මහා නිරේ. කල්පයක් මහා නිරේ කියලා සඳහන් වෙනවා පංචානන්තරී අකුසලයක් කරපු කෙනෙක්. දැන් මේ ලෝකුම නිරෙන් ඇදලා වීසි කරන නිරිසත්ත්‍ය අර පෙන ගුලියක් වගේ ශරීරයක් තියෙන කෙනා නිරිපල්ලෝ වීසි කරනකොට වැටෙන්නේ මේ මහා නිරේටමයි. මහා නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේක කර්මානුරූපීව මැවිලා තියෙන්නේ යකඩ වගේ ගිනියම් වෙච්ච බිත්ති ඇති මේ සම චතුරස්‍රාකාර දිගට ඒ වගේම පළලින් යුක්ත හතර පැත්තේ දොරවල් හතරක් තියෙනවා කියනවා. එක දොරකින් විශාල ගිනි ජාලාවක් එනකොට අනිත් දොරේ ගිහිල්ලා ගින්න වදිනවා කියනවා. අනිත් පැත්තේ දොර ඇරෙනකොට ඒ පැත්තෙන් ගිනි ජාලාවක් එනවා අනිත් පැත්තේ දොරේ වදිනවා කියනවා. මේ විදිහට තමයි කියන මේක කර්මානුරූපීව මහා නිරේ මැවිලා තියෙන්නේ. මෙන්න මේ අපාය ඇතුළට තමයි නිරිසත්තු ටික වැටෙන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේකේ දහස් ගාණක් ඉන්නවා. හතර පැත්තෙම මුලින් ගිනි දැල් එනවා. ඒන ගිනි දැල් වලින් කෑ ගහනවා, විලාප දෙනවා, පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මස් නහර පිලිසිලා ඇට සැකිල්ල ගිනියම් වෙලා දුන් දාන මට්ටමටම රත් වෙලා යනවා. ආයෙමත් ඒ විදිහටම පහළ වෙනවා කියනවා. ඒ ගින්න එක පැත්තකින් නිවිලා ඊළඟ පැත්තෙන් හටගන්න ටිකට ආයෙමත් ශරීරය ඒ විදිහටම හැදෙනවා කියනවා. මෙහෙම ගිනියම් වෙලා අර වේදනාව විඳ මේ මහා නිරේ දැන් පැන ගන්න අතක් නැහැ. හතර පැත්තෙම බිත්ති හතරකින් කොටු වෙලා ගිනි දැල් මැද්දේ පිච්චි කෑග ගහ විලාප දිදී ඉන්නවා. ඔය අතරේ කාලයක් යනකොට
එක පැත්තක දොරටුවක් විවෘත වෙනවා කියන. ඈතින් පේනවා එක පැත්තක දොරටුවක් විවෘත වෙලා. අර රොත්තම එක පොදියට දුවගෙන යනවා කෑ ගහගෙන එතනින් පැනගන්න. එහෙම දොරටුවට ලං වෙනකොට ඒ පැත්තෙන් විශාල ගිනි ජාලාවක් එනවා කියන. අර ගින්න කපාගෙන දුවනවා ගින්න පැත්තටම. ඇයි එතනින් පැනගන්න? පිච්චුනත් කමක් නෑ කියලා ගින්නෙම දුවගෙන ගිහිල්ලා පනින්න හිතාගෙන යනකොට අර ගින්නට මුළු ශරීරේම සම්මස් නහර පිලිස්සීලා ඇට සැකිල්ලම ගිනියම් වෙලා දුන් දාන මට්ටමට මුළු ශරීරෙ පිච්චෙනවා කියන. දොරටුව ළඟට ලං වෙනකොටම ඒ දොරටුව වැහිලා යනවා. ආයෙමත් ශරීරේ අර විදිහටම ආයෙමත් පහළ වෙනවා. ටික වෙලාවකින් අනිත් පැත්තේ දොරටුවක් විවෘත වෙලා ඈතින් පේනවා. එතකොට මේ පොදියම අනිත් පැත්තට ආයි කෑ ගහගෙන අනිත් පැත්තට දුවනවා. ඒ පැත්තෙන් පැනගන්න. ඒ පැත්තට දුවගෙන යනකොට මගක් යනකොට එහෙන් එනවා විශාල ගිනි ජාලාවක්. ඒ ගින්න කපාගෙන දුවගෙන යනවා එතනින් පැනගන්න අතක් හොයාගෙන. මුළු ශරීරේ මර වගේම ගින්නට සම්මස් නහර සියල්ල පිලිස්සීලා ඇට සැකිල්ලම ගිනියම් වෙනවා කියන ළඟට එනකොට. හැබැයි දොරටුව වැහෙනවා ළඟට එනකොට. ආයෙමත් ශරීරේ ඒ විදිහටම පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මහා නිරේ තුල බේරෙන් අතක් හොය එහාට මෙහාට දුවමි. මුළු ශරීරෙම පිච්චි සමහරු අවුරුදු දසදහස් ගණන් ලක්ෂ ගණන් ආනන්තරී අකුසලයක් කරලා වැටුනොත් කල්පයක් ඔය නිරේ දුක් විඳිනවා. ඔය විදිහට විලාප දිදී එහාට මෙහාට දුවනවා කියන. කොහොම කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් ඇරෙනවා. එතනින් පැනගන්න පුළුවන් ක්‍රමේ ලැබෙනවා. අන්නේ දොරටුවෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනිනවා එතනින් වැටෙන්නේ තවත් අපායකට. එතකොට හිතන්න මේ අපායෙන් අපායට වැටි දිගට කර්ම විපාකේ අවසන් වෙනකන් චුතවීමක් නෑ කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නා මේ මහා නිරෙන් ගින්න කපාගෙන ගිහිල්ලා ඒ දොරටුවෙන් පැන ගන්නකොට වැටෙන්නේ ගූත නිරේ කියලා අපායකට කියනවා. මේ ගූත නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නා මේකත් අර ලෝකුම නිරේ වගේ ගිනියම් වෙච්ච හැබැයි මේක තුල පණුව පිරීලා ඉන්නේ කියන අසූචි වගේ තමයි කියනවා. ඒකයි ගූත නිරේ කියලා හඳුන්වන්නේ. විශාල දුර්ගන්ධයක් තියෙන අසූචි වලක් වගේ වලක්. ගිනි රස්නයක් තියෙනවා. මේ වලේ ඉන්නවා කියනවා පණුව ඊටාම තියුණු තුඩ ඇති ඉදිකටු තුඩවල් වගේ තියුණු තුඩ ඇති පණුව ඉන්නවා කියනවා. මේකට වැටෙනකොටම අර පණුව මුළු ශරීරෙම වහගෙන හැම විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට තමයි කියනවා පණුව විදින්නේ. දැන් හිතන්න මුළු ශරීරෙම වට කරගෙන කෝටි ප්‍රකෝටි ගණන් පණුව මුළු හැම හාරගෙන මස් හාරගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට විදිනකොට මොනතරම් වේදනාවක් ඇති වෙනවද? කෑ ගහනවා විලාප දෙනවා බේර ගන්න කෙනෙක් නැහැ. මේ විදිහට අර ගූත නිරේ තුලත් බොහෝ කාලයක් පණුව වට කරගෙන ශරීරේ ඇට මිදුළු වලටම විදිනවා කියන. ඉදි කටු තුඩවල් වගේ තියෙන පණුවන්ගෙන් පීඩා විඳිමින් බොහෝ කල් කෑග ගහ විලාප දිදී එතන දුක් විඳිනවා කියන. එතනින් යමපල්ලු බිලී කොක්කු වගේ දාලා ඇදලා අරන් වීසි කරනවා කියනවා. උණුවලු නිරේ කියලා අපායකට ඊළඟ අපාය. ඊළඟට එතනින් විසි කරනවා කුක්කුල නිරේ. එතකොට මේ වගේ අපායෙන් අපාය ඊළඟට කටු ඉඹුල් වනේ ඔබ අහලා තියෙනවා අසිපත් වනේ. මේ වගේ අපායවල් ගණනාවක් ගැන සඳහන්. දැන් ওই කටු ඉඹුල් වනේ ඔබ දැකලා ඇති පන්සල් වල චිත්‍රවල අර කටු ඉඹුල් ගස් උල් තියෙන ගස් ඒවට ගගහ නග්ගනවා. අපිත් පොඩි කාලේ හිතුවේ මේවා මේ බය කරන්න ඇඳපු ඒවා මේවා මේ මිනිස්සු අකුසල් කරන නිසා ඔය බය කරන්න. කොහොම තමයි අපිටත් සමහරු කියලා දුන්නේ. හැබැයි බුද්ධ දේශනා කියවනකොට මේ ත්‍රිපිටකය අධ්‍යයනය කරගෙන යනකොට මේ දේවදූත සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් දේශනා කරනවා මහණෙනි මේ දේශනාව කරන්නේ සාමඤ්ඤාතං අවබෝධයෙන් දැකලාමයි. සාමන් දිට්ඨි තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි. සාමන් විදිත මේ කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි. එතකොට අපිට පේනවා බුදු කෙනෙක් මේ විදිහට අවධාරණය කරමින් අපිට පෙන්නලා දෙන්නේ එවැනි අපායවල් කර්මානුරූපීව සත්‍යයන් වෙනුවෙන් පහළ වෙනවා. මේ කටුඉඹුල් වනයේ තුල මහා වනාන්තරයක් වගේ උල් තියෙන වනයක් කියනවා. අර යමපල්ලු ගග්ගහ මේ ගස්වල නග්ගනවා කියන. ඒ උල් ඇනෙනකොට පපුවෙන් ඇනුනහම කොන්දෙන් මතුවෙනවා. ආයෙමත් ගහනකොට ගලවලා අරගෙන ගහනවා කියන නගින්.
මූණේ ඇනුනහම ඔළුව හිල් කරගෙන ගිහලා අනිත් පැත්තෙන් මතුවේ. අතපය හිල් කරගෙන යනවා. ඒ වේදනාව විඳ විඳ බේරෙන්න අතක් නැහැ, මැරෙන්නේ. ඒකයි වෙනස. වෙන කෙනෙක් නම් පීයකින් හරි උලකින් හරි යන්නොත් මැරෙනවා මිනිස්සෙක් නම්. හැබැයි ඕපපාතික සත්‍යයේ ස්වභාවය මැරෙන්නේ. කෑග ගහ විලාප දිදී අර කටුයිඹුල් වනේ මේ ගස්වල නග්ගනවා කියන ගගහ. එතනින් පැනලා දුවන්නේ අසිපත් වනේ. අසිපත් වනේ ස්වභාවය තමයි කියනවා ඉතා තියුණු දෙපැත්ත කැපෙන කඩු වගේ කොළ තියෙන වනාන්තරයක්. මේ වනේ තුල දුවගෙන යනකොට අර ගස්වල කොළ වැටෙනවා කියන. ඒක මූණට වැටුනහම මූණම කැපිලා දෙකට වෙන් වෙනවා කියන. ශරීරයට වැටුනහම අතට වැටුනොත් අත කැපිලා යන. මුළු ශරීරෙම දෙකට කැපෙනකොට යම් වේදනාවක් ඇති වෙනවද? ඒ වගේම වේදනාවක් විඳිනවා. ආයෙම ශරීරය ඒ විදිහට පහළ වෙනවා කියන. මේ විදිහට අසිපත් වනෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනින්නේ වේතරණී කියන අපායට. වේතරණී කියන අපාය ගැන සඳහන් වෙන්නේ ගිනියම් වෙච්ච ලෝදිය තියෙන ලුණු වගේ ලවණ සහිත ජලයක් කියනවා ගලාගෙන යන. දැන් හිතන්න තුවාල වෙලා අතපය කැපිලා කඩු වගේ අසිපත් වනෙන් දුවගෙන ගිහිල්ලා ලුණු වතුර තියෙන අපායකට ගිනියම් වෙච්ච තැනකට වැටෙනකොට මොන තරම් වේදනාවක්ද කියලා බලන්න. ඒකේ ගහගෙන යනවා. ඒකේ ගහගෙන යනකොට කෑග ගහ විලාප දිදී වේතරණී අපායේ ගහගෙන යනකොට යමපල්ලෝ තැන් වලින් ඇදලා ගන්නවා කියලා. ඇදලා අරගෙන අහනවා උඹට මොනවද ඕනේ දැන්? අනේ මට පිපාසයි, මට වතුර ටිකක් දෙන්න කියලා. ආයිඳා උඹට කියලා කටට රත් වෙච්ච යකඩ උලක් ඇනලා කට ඈත් කරලා ලෝදිය හලනවා කියන කටට. උගුර බඩවැල් පිච්චිලා පසුපසින් ලෝදිය එළියට යනවා කියන. කෑ ගහනවා විලාප දෙනවා චුත වෙන්නේ. ඊළඟට අහනවා තව මොනවද උඹට ඕනේ? අනේ මට බඩකිනී, මට කන්න දෙයක් දෙන්න කියන. ආයිඳා උඹට කියලා කටට උලක් ඇනලා අර වගේම ලෝදිය ගුලියක් උගුරෙන් දානවා කියන. උගුර බඩවැල් පිච්චීගෙන ගිහිල්ලා පසුපසින් එළියට යනවා කියන මේ ගිනි බෝලේ වගේ ලෝදිය ගුලිය. ඔය විදිහට වද දීලා ආයෙමත් වීසි කරනවා කියනවා මහා නිරේත්. එතකොට ඔය දේවදූත සූත්‍රයේ සඳහන් වෙන කාරණා ටිකක් තමයි ඔබට මේ විස්තර කරලා කියලා දුන්නේ. ඔය වගේ අපායෙන් අපායට වැටි මේ දේවදූත සූත්‍රයේ තුල නිරිසත්‍යයක් විඳින දුක ගැන දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ අවසානයේ ආයෙමත් පෙන්නනවා මහණෙනි තංකෝ පනහම් භික්කවේ ඥාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තා වදා. මේ දේශනාව තථාගතයන් වහන්සේ කිසිම ශ්‍රමණයෙක්ගෙන්වත් බ්‍රාහ්මණයෙක්ගෙන්වත් කාගෙන් අහලවත් කියපු දෙයක් නෙමෙයි. අපිච යදේ මේ සාමඤ්ඤාත මහණෙනි තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකලාමයි මේක දේශනා කරන්නේ. සාමන් දිට්ඨි තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකලාමයි සාමං විදිතම් ප්‍රත්‍යක්ෂ කරගෙනමයි තමේ වාහං වදාම. තමන් වහන්සේ විසින්ම දැනගෙනමයි මේක දේශනා කරන්නේ. එහෙමනම් අපිට අපේ පියවියෙහි සීමාව ඉක්මවා ගියත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කෙනා මේ දේශනාව ඒ අයරින්ම පිළිගන්න. සංසාර බය ඇති කරගන්න. අද අපිට මේක අහලා මෙහෙමත් ඒවා තියෙනවද අප්පෝ කියලා හිතුණට ඔය අපායවල වල අපි සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන. කෙලෙස් සහිත කෙනාට සතර අපායේ මහගෙදර වගේ කියනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම එදා මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට ඇවිල්ලා අපේ රටේ සාමාන්‍ය මිනිස්යන්ට මුලින්ම කරපු දේශනේ තමයි දේවදූත සූත්‍ර ජෝතිය වනේදී. එදා 500ක් දෙනා එතන මාර්ගඵල ලැබුවා. එහෙමනම් අපාය බය ඇති කරගන්න කෙනාමයි අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්නේ. ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.